මාලය ගන්න. තවත් ගල්ලංගුරු නෙමෙයි. තව දේවල් වලින් වංචා කරගෙන මේ රටේ ධනය හොරකම් කරන්න. මේක තමයි බලාපොරොත්තුව. නැත්නම් 2009 දාන්නේ. අනුර ඔය කියතරම් අවංකනම් ඉක්මනින් හොයනවා. තමන්ගේ යාළුවට ප්‍රබලම අවධිකම දුන්නා. ඡන්දෙදි වාහනයක් දුන්නා. නේ? ඡන්දෙදි වාහන දුන්නා. එහින්ද දුන්නා ප්‍රබලම අවධිකම. ඊළඟට දුන්න විතරක් නෙමෙයි. ප්‍රබල අවධිකම දීලා යාළුවා බේරගන්න පාර්ලිමේන්තුවේ කතා පැවැත්තුවා. විපක්ෂය කියද්දී මේ මහා වංචා කළා දිනවා කියලා පැහැදිලිව ලිපි ස්ත්‍රීස් එක්ක තර්ක කරද්දී අනුර කිව්වා නෑ ගල්ලංගුරු කාලා බලන්නද කියන්නේ කියලා. මම දැක්ක Facebook එකේ කියනවා අර චීනෙන් ආපේ නව නේද අසුචි නමක් ආවා කියලා කිව්ව අපේ කාලේ. ඒකත් අනුර ඒ කාලේ කාලද වැළුවේ කියලා එල්ලා තරුණෙක් අහලා තිබුණා කමෙන්ට් එක. ඒ නිසා අපේ හාමුදුරුවෝ මේ කරන්නේ සම්පූර්ණයෙන්ම රටේ ජනතාව මුලා කරන එක. දැන් බලන්න. අද බලන්න. ඊයේ වෙද්දි වාහනවල බදු ආපහු වැඩි කෙරුවා. ඔව් මගේ යාළුවා. ඒ කාලේ ඉඳලා. UMP කාලේ ඉඳලා. හරිද? ඉතින් මම කියන්න හදන්නේ. ඒ ගාල්ලේ දැන් ඉන්නේ ඇමතිවරයෙක්. රාජ්‍යනේ නියෝජ්‍යනේ. ඇමතිවරයා කිව්වා ලක්ෂ 12ට විත්සයක් ගන්න පුළුවන් කියලා. ලැජ්ජාවක් නැතුව කිව්වේ නෑ කියලා. සමාජ මාධ්‍ය යනවා එදා කියපු කතාවයි අද කියපු කතාවයි. අද විත්ස එකක් නෙමෙයි අද 3 wheeler එකක් ගන්න බෑ ලක්ෂ 25න් පල්ලෙහා. හරිද? 3 wheeler එක සීනියක් තිබෙත් තරුණෙක්ට ගමක ඉන්න අම්මේ තාත්තේ 3 wheeler එකක් ගන්න බැරි තණ්ඩවත් කරලා ඉවරයි. විත්ස් නෙමෙයි. ඊළඟ තරුණයන්ට කිව්වා ජපානයේ මොටරසයිකල් පදින්න අවස්ථාව ලබා දෙනවා කියලා. ජපානයේ මොටරසයිකල් එනවද? ගන්න පුළුවන්. ලක්ෂ කමාන් තිබිච්ච දෙකක් තිබිච්ච මොටරසයිකල් දැන් ලක්ෂ 5යි 6යි 7යි 8යි. හැම තරුණෙක්ටම බොරු පොරොන්දු දීලා රැවට්ටුවා. අලුත් පරම්පරාව නොම ගැව්වා. අලුත් පරම්පරාව නොම ගැවල පාට බස්සලා මුළු මහ විනාශයක් කියලා මුළු රටේ. එතමයි කරුවේ. අපේ අම්මලාට තරුණියන්ට දෙන්න දින හැම පොරොන්දුවක්ම දුන්නා. මං චාන්විය මොකද කියේ? කාන්තා එක මිටර් මොකද කියේ? ගෑනු කම නේද? එක මිටර් කිව්වා. ලොෙත් නැති වෙන්න දිනන්න ඕනේ කියලා කිව්වා. කියව වචනේ දවස්වල. නේ? ලොෙත් නැති වෙන්න දිනන්න ඕනේ කිව්වා. වල් පැල ටික එනවන මොනවද කිව්වේ? මල් පැල ගේන්න ඕනේ කිව්වා. අන්න ෂෝක් මල් පැලේ කතානායක හොරෝපාදියා මිනිහාගියතක් නැහැ. පාර්ලිමේන්තුවේ කතානායක කියන්නේ ප්‍රධාන පුරවැසියා. දාපු ප්‍රධාන පුරවැසියා හොර සාතිකයක්. සාතිකෙත් නෑ මම හිතන්නේ. ඔව් ජපානයේ නෝක තාම මම හිතන්නේ තාම ජපානයේ ඉන්නේ. අනුරේගෙන කතාවක් නෑ. හැම දේශපාලකයෙක්ම කිව්වේ ඉගෙන ගත්ත නැති වැඩකට නැති දේශපාලකයෝ කියලා කිව්වා. මේ මන්ත්‍රීවරු. ඒගොල්ලෝ ගා විතරයි ඉන්නවා කිය උගත්තු බුද්ධිමතුන්. බලන්න අපේ කණ්ඩායම දිහා කියලා කිව්වා. එයින් තමයි මල් පැල ටික යවලා මල් පැල ගේන්න කිව්වා. පාර්ලිමේන්තුව ශ්‍රමදානකට ලක් කරන්න කිව්වා. අනේ අපේ ජනතාවත් ශ්‍රමදාන ලක් කරලා අපි ඔක්කොම ගෙදර යමාවත් ඇරියා. ලක්ෂ 1.2යි මං ඡන්ද ගන්න. 91 ඉන්න දේශපාලනය කරුණා. ඉතින් ශ්‍රමදානට මම ඒකට කනගාටු වුණේ. මං කනගාටු වුණේ. මං ගියා මහමැතිවරණ පෙරදිලා මගේ ගමේ මල ගෙදරකට. පෙරද දවස් 5යි. උණුසුමක් ගිහිල්ලා නැහැ. මං මල ගෙදර මට හුඟක් උදව් කරපු තරුණෙක් එයාගේ මම නැති වුණේ. මම බැහැලා යද්දි මට ඇහෙනවා ජේ.පී. කෙනෙක් කියනවා අන්න අරු වෙනවා නැගිටින්න එපා කෙනෙක්වත් කියලා. ඒක අවුරු නැගිට්ටේ නැහැ. මට ඇහුණා මම ජේ.පී. කෙනෙක් හිනා වෙවි ගියේ. එහෙම වටන්න බෑ අපිව. අපි නිවැරදිව හිටගත යුතු තැන හිට ගන්නවා. මාමයි මගේ දරුවෝ දෙන්නම හිරේ දැම්මා.
රිමාන්ඩ් කෙරුවා. දරුවෝ දෙන්න දවස් 95ක් මං දවස් 110ක්. 2016 මාව ඊළඟ දෙම රිමාන්ඩ් සිරගෙදර. දවස් 80ක්. දැන් දවස් 207ක් ඉල්ල තියෙනවා. ඒ ගිය පාර දාපු නඩු නිදොස් කොට නිදොස් වුණා. ගම් වතුර ඇවිල්ලා ඒ ජනතාවට කෑම පැනඩෝල් පෙත්ත හැම දෙයක්ම කියලා දුන්නා. සල්ලි ගෙවන්න නැතුව ගත්තා කියලා මාව කියලා රිමාන්ඩ් කෙරුවේ. නින්දාව අපහාසය. අපි දේශපාලන කෙරුවක් නැතත් ජනතාවත් එක්ක ජීවිත ජනතාවට උදව් කරපු අය. අපේ දෙමව්පියන්ගේ කාලේ ඉඳලා. ඊට දෙම රිමාන්ඩ්. පෙන්වේ පට්ට හොරෙක් අල්ලලා දැම්මා කියලා. ඒගොල්ලෝගේ ආණ්ඩුවෙම නිදොස් කරලා නිදොස් වුණා. මේ බලත් කියලා දැම්මා. මොකද වෙන්නේ පණිවිඩේ? පක්ෂයට වැඩ කරන්න එපා. නාමල්ට වැඩ කරන්න එපා. අයිනෙකට වෙලා ඉන්න. කරදරයක් නැහැ. ඉතින් මං රිමාන්ඩ් බාරෙන් ගිය පාර වගේම නිකන් හිටියේ. පක්ෂයට ඇවිල්ලා වැඩ කරන්න. එහෙනම් අපි කියනවා හිරක් ගෙදර උසාවිය අර මයි බලෙන්ද ගිහිල්ලා වැඩ කරන ජනතාවගේ දවසේ නේ වැඩ කරන ජනතාවගේ කතා හරි වෙන්නේ නැහැ. පාටි වැඩ කරහන්න වැඩ කරන ජනතාවට ස්තුති කරන ඒවා ඔක්කොම අමතක වුණා. ඇයි කියන්න දෙයක් නැහැ. අවුරුදු දෙකමාරක් ගිහිල්ලා. දැන් මොකද හොඳම දේ? බය කිරීම. දැන් ඔය රැස්වීම වල පොහොට්ටුවේ පක්ෂයාගේ නම් විතරයි නේද කියන්නේ. නේ? පොහොට්ටුවේ පක්ෂයේ අයිති විතරයි නේද ගහන්නේ. වෙන අයට ගහන්නේ නැහනේ. අපි ගහන්න කියලා කියන්නේත් නැහැ. වෙන අය හඬු කරලා නැන්ද කරලා නේද? ගහන්නේ අපිට විතරයි. ඇයි? JVP එක දන්නවා වැටෙන සියලුම ඡන්ද ටික එකතු වෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන ත්‍රිමුණත් එක්ක කියලා ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලෝ දන්නවා ඊළඟ ආණ්ඩුව හදන්න ඊළඟ ජනාධිපති පත් වෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ. ඒගොල්ලෝ දන්නවා. දන්නේ හින්දා ගහනවා. ආය හැම රැස්සියක පහර දෙන්නේ අපිට. පාර්ලිමේන්තුව ඇතුළේ පහර දෙන්නේ අපිට. අපිට පහර දුන්නට කමක් නැහැ. අපි කියන්නේ අනුරටයි අනුරගේ 159යි ජනතාවට දුන්න පොරොන්දු ටික ඉටු කරන්න. ඒ ජනතාව අපි ප්‍රතික්ෂේප කරයි. නේද? ජනතාව අපි ප්‍රතික්ෂේප කරයි. ජනතාව බලාපොරොත්තු විශ්වාසයක් කියන්නේ ඡන්දෙ දුන්නේ. ඉතින් කරන්න පුළුවන් හැම ජඩ වැඩක්ම අද කරනවා. මොනවද? බණේ ධානය යන්න. පොලිසිය යම් යම් නිලධාරීන්ව පාවිච්චි කරන තමන්ගේ පක්ෂේ සමාජිකයෝ වගේ. ජනතාවගේ විශ්වාසය නැති වෙගෙන යනවා. ආයතනය කෙරෙහි. ස්වාධීන කොමිෂන් සභාව තියෙනවා කියලා කියනවා. ඒකේ ස්වාධීනත්වයක් නැහැ. ඒකේ ස්වාධීනත්වයක් නැහැ. ඒ ගැන කතා කරපු නන්දන මුනුතුලාද ජීවතුන් අතර නැහැ. ජනතාව යොදු පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා. ඩොලර් මිලියන 2.5ක් හැකරලා හැක් කරුවා කියලා ඒ වෙනුවෙන් පැමිණිලි කරපු JVP සහෝදරය අපේ කුඩියපිටිය දිස්ත්‍රික්කයේ බලනහර ලෝකෙම බලනහර දෙක තුනම කපාන මැරිච්ච එක්කෙනෙක් ඉන්නන්නේ කොහෙද? කොහෙද? ලංකාව විතරයි. ඇමරිකාවේ එක්කෙනෙක් නැති වුණා. ඒ අර ඉරාක යුද්ධ ගැන පරීක්ෂණ කරන්න ගිය කණ්ඩායමේ නායකයා මුළු ලෝකෙම තමන් විහිං බලනහර කපාන මැරිච්ච එක්කෙනෙක් ඉන්නන්නේ ලංකාව විතරයි. ඒ නිසා මේව ගැන හොඳට කල්පනා කරලා බලන්න. ආණ්ඩුව හිතනවනම් මේ හැම දෙයක්ම යටපත් කරන්න පුළුවන්. සදාකල් ආණ්ඩු බලය තියෙනවා. සදාකල් ජනාධිපති වෙන්න පුළුවන්. සදාකල් ජනතාව ඡන්දෙ දෙයි. සදාකල් ජනතාව බොරුවට අහුවෙයි. බොරු පොරොන්දු වලට අහුවෙයි කියලා හිතනවනම් ආණ්ඩුවට වැරදිලා. මේ ලෝකේ ජනතාවට ඉහළින් ආයුධයක් පිටවල නැහැ මුළු ලෝක කොහෙවත්. ජනතාව තමයි මූලිකත්වය ගන්න හැම දෙයකම. ඒ හින්දා තමයි අද මේ ශාලාව කොට්ටාසේ ජනතාව මේ මුළු ඉඩමේ අර මහා පාරේ පිරලා ඉන්නේ. ඡන්දයක් පෙරතෙක් මානක නැති වෙලා ඉන්නේ. ඒ නිසා අපි ඔක්කොම කියලා වැඩ කරමු. ශක්තිමත් ලෙස මේකට මුණ දෙමු. මේ රට දවස ගානේ මේගොල්ලෝ විනාශ කරනවා. මේකේ දින සියලු සම්පත් සැප විදමින් සම්පත් හොරා කරනවා. දැන් ආවද උදා දැන් මොකද කරන්නේ?
ආව ගමන් කිව්වා වාහන ඕනේ නැහැ කිව්වා. නේද? මෙච්චර සැප වාහනයක් ඕනේද කිව්වා. මොකක්ද ඒක තියාගෙන යන්න. නේද? දැන් කොහමද යන්නේ? මැදියමදුරු. ගෝල් ෆෙස් එකේ නල වාහන ටික පෙන්නවා වෙන්නේසි කරනවා කිව්වා. නේ? වාහන ලංකාවේ දින වාහන මේ ඔක්කොම රට යවලා ආපහු සල්ලිත් දෙනවා කිව්වා. ඒ වුණාට මොනවද කරුවේ? කැබ් 1750ක් ඕඩර් කෙරුවා. ලංකාවේ තියෙන කිසිම ජනාධිපතියෙක් ගෙනල්ලා නැහැ. එකවර ආණ්ඩුවට 1750 වාහන 85000 90000ක් ආණ්ඩුවට දෙනවා. අලුත්ම ඩබල් කැබ්. ඊළඟ ගියවල මන්ත්‍රීවරු කවුරුත් වාහන ගන්න නැහැ කිව්වා. ලැජ්ජාවද පාර්ලිමේන්තු කිව්වා නෑ අපි ගන්නවා වාහන. ලැජ්ජාවද කිව්වා. ඒක නම් මේකට කල්පනා කරලා බලන්න. මේ රැවට්ටුව ඔබ රැවට්ටුවේ පුරවැසියව රැවට්ටුවේ අනාගතයේ බාර ගන්න තරුණයව සීනවල ඉන්න තරුණියව තොගේට රැවට්ටුවේ තොගේට රැවට්ටුවේ මහින්ද මහත්තයා ජනාධිපති කාලේ රස්සාව දුන්නේ තොගේට මේ රටේ හිටිය උපාධායන්ට පක්ෂ ભેදකින් තොරව 45000 55000 රස්සාව දුන්නා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දුන්නා උපාධාරින්ට තොගේට අද කොහෙවත් රස්සාවක් අලුතෙන් නිර්මාණය වෙනව පේනවද හා ඔමයි කිව්වේ නෑ විභාග පාස් වෙන්න බැරි වෙච්ච අයට රස්සාව දුන්නා නේද එහෙමද උදේ දුන්නා එනිසා එහෙමයි වැඩ කරුවේ ජනාධිපතිවරු 70 කවුද සාපේ කිව්වට මේ කොළඹ දිස්ත්‍රික්කේ බලන්න එදා තිබිච්ච කොළඹ දිස්ත්‍රික්කේ නෙමෙයි කොළඹ හතර සීමන්තයේ කාබට් පාර ගමට ගෙනාවා ඒ කාලේ ගමේ තිබුණේ බොරළු පාර ප්‍රාදේශ සභා මන්ත්‍රී වැඩිම කරන්නේ මෝටර් ගෙදර දාලා පාර කපන්නේ වැහපු ගමන් හේදිලා නැහැ වලවල් දරුවෝ යන්නේ බොරළු දූවිලි වලින් නෑවිලා සුදු ගවම දුමුරු වෙලා මහින්ද රාජපක්ෂ මහත්තයා හැදුවා මේ රට නගරේ එක්කරුවා ගම නගරෙත් එක්කරුවා පළාත එක්කරුවා අධිවේගී මාර්ගය හැදුවා මොනවද නෙකරුවේ මහින්ද මහත්තයා මේ රටේ ලංකා ඉතිහාසයේ නිදහස් ඉතිහාසයේ වැඩිම වැඩ කරපු නායකයා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියන එක අපි ආදරෙන් මතක් කරනවා ඒ කවදාකවත් මතක් කරන්න බෑ ඒ නිසා අපි කතුල වැඩ කරමු